අපේ රටේ දක්ෂ වගේම සුරූපී රංගන ශිල්පිනියක් තමයි ගයාත්‍රි ඩයස් කියන්නේ. ඇයට දියණියන් දෙදෙනෙකු සිටින අතර ඇයගේ සැමියා වන රංගන ශිල්පී චන්න පෙරේරාගෙන් වෙන් වී දැනට වසර ගණනාවක් වනවා. තනිව ජීවිතය ගත කරන ඇය හදිසියෙම ඇගේ සමාජ මාධ්‍යයේ මේ ආකාරයේ සටහනක් පළ කර තිබුණා. මට පොතක් වෙන්න පුළුවන් වුණා නම් හයියෙන් hina වෙන්නේ අඬන්න බැරි හින්දා මේ ලෝකෙට පෙන්වන ලස්සන පෙන්නන්න හිත ඇතුලෙන් මොනතරම් ශක්තියක් ගන්නවද අපි. මේ හිනාව පාට කරන්න මං පාට ගේන්න යන්නේ දේ දුන්නට එච්චර අමාරුවෙන් තමයි මං ඒ පාට ගෙනල්ලා හිනාව පාට කරලා ලස්සනට පෙන්නන්නේ. අපි ජීවත් වෙන විදිය ගැන නොදැන සමාජයෙන් අපිට එන ගැරහුම් නින්දා අපහාස අනේක විඳ දුක් කන්දරා විඳින එක දැන් මට පුරුද්දක් වෙලා. ඒවට මගේ හිත රිද්දන්න බෑ. නමුත් මේ ජීවිතේ හැමදාමත් මේ විදිහටම ගෙවන්න ඕනේද කියන තැන ප්‍රශ්නය මං හැමදාමත් මගෙන්ම අහනවා. මට මෙතනින් පලා යන්න තැනක් කොහේ හෝ තියෙනවද කියලා මම හොයා බලනවා. ගොඩක් අය එයාලගේ ළඟින් තියාගන්න තෝරගන්න අය අතරේ අපි නැහැ. ඒත් ඒගොල්ලෝ අපිව නැති කරගන්න කැමති නෑ. ওই දෙකේ තියෙන සම්බන්ධය මොකක්ද කියන ප්‍රශ්නෙට හැමදාම උත්තර හෙව්වා. තාම ලැබුණේ නෑ. ගෙවන්න තියෙන කාලෙට වඩා ගෙවපු කාලය ගොඩක් දිගයි. ගෙවන්න තියෙන කාලේ දුක සංතාපය මොන්තරම් තිබුණත් ඒක ටිකක් හරි අඩුයි කියලා මට දැනෙනවා. ඒ මම දුක් විඳපු ප්‍රශ්න ප්‍රමාණයෙන් මීට වඩා ගොඩක් වැඩි හින්දා මට පොතක් වෙන්න පුළුවන් වුණා නම් කවුරු හරි හැමදාම මාව කියවයි. මගේ ජීවිතේ මට කියාගන්න බැරි ගොඩක් දේවල් ගොඩක් දෙනෙක්ට දැනෙයි. අපිව අහගෙන ඉන්න කියලා කෙනෙක්ව හොයාගන්න අමාරුයි. අපි එහෙම තෝරා ගත්තත් අපිව අහගෙන ඉඳී කියලා හිතුවට ඒගොල්ලෝ අහගෙන ඉන්නේ නැහැ. ඒගොල්ලන්ට වෙලාවක් නැහැ යනුවෙන් ඇය එම සටහන පළ කර තිබුණා. මෙවැනි තොරතුරු දිනපතා දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න.